හෙලෝ ගයිස් කොහොමතින් වාලට මං අදවාලට ගෙනලා තියෙන්නේ දෙස් විසිපහය රිලිස් වුණු ස්ක්‍රීම් බෝඩ් කියන දාමගතක මූ එක එන අපි වැඩි කතානතුවයම් මූ එක පැත්තට මේ කතාව පටන් ගන්නේ පරණ අතරල දාපු නැවක් අලුත් වැඩියා කරන සීන්නකින් ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ඇවිත් අලුත් වැඩියා කර ඉන්නකොට ඒ ගෑනු කෙනාට අහල පහල බඩු පෙරල සද්ධවයකම ඇහෙන්න ගන්නවා මටනම් මෙතර අමුත්තත් දැනෙනවා ගණන් ගන්න එපා මීයෝ වෙන්න ඇති කියලා ඒ මනුස්සය කියලා එතන ලොක් කරලා තියෙන දොරක් කරිනවා ඒත් එක්කම ලොකු දුමක් එක්ක ඒ දෙන්නවත් විසි වෙලා වැටෙනවා ඒ ගර්ලුත් අර මනුස්සයට බැන නැගිටලා යන්න හදද්දිම කරුහරි කනට ගහනවා ඉතින් දෙන්නම බයවෙලා බලනවා කවුද ඒ ගැහුවේ කියලා එහෙම බලද්දිම ජෝකර් කෙනෙක් වගේ හිනාවෙවී විසිත් ගහන සද්දයක් ඇහෙනවත් එක්කම දුමාසින් හෙන අමුතු සතෙක් කෙනවා සපත්තුවම දාපු ලොකු මීයෙක් වගේ සතෙක් ඌ ගොරෝගෙන හැවිත් අර මනුස්සයගේ මූුණට පැනලා මහ දරුණු විදිහට නායත් හපලා කඩල දානවා ඒක දැකපු ගලුත් පණබේරගත්තුතින් ඇති කියලා එතනින් පැනලා යනවා එහෙම්මම යනකොට අර මනුස්සක නායට පෑගිලා ඒ සතා මෙච්චර කාලයක් හිරවෙලා හිටිය ඒ ලොකර් එකට වැටෙනවා ඒත් එක්කම ඒ සතා ඇවිත් අමුතු හිනාවත් දානවා එතනින් ඒ සීන් එක කට් කරලා ලස්සන ගෑනු ළමෙක් මොකෙක්ට හරි බයවෙලා දුවගෙන යනවා ඉතින් මෙයා මේ බයවෙලා දුවල තියෙන්නේ එයාගේ පස්සේ බීපු කෙල්ල සෙට් එකක් පන්නන නිසාලු ඇයි කියනවන මෙයා යන්නේ ඉස්ටටන් කියන දූපතට කියලා දැනගෙනලු මොකද ඒ කෙල්ලො සෙට් එකත් එහෙට්ටලු යන්න ඉන්නේ ඉතින් ඒකත් කියලා ඒ බෝයිගෙන් උදව් ඉල්ලනවා එයාට එතනින් පැනගන්න මේ බෝයිගේ නම තමා පීට් ඉතින් පීට් කියනවා හරි එනම් ඔයා නැවේ පල්ල හැතට්ටුවට යන්න මං අර කෙල්ලො සෙට් එක උඩ තට්ටුවට යවන්නම් කියලා අනි පැත්තෙන් මේ නැවේ කැප්ටන්ට වෙරලාරක්ෂක කතා කරලා කියනවා අද මීදුම වැඩි නිසා නැව තොටුපොලේම නවත්තන් ඉන්න කියලා ඉතින් කැප්ටන්නම් කියන්නේ මට මේ මලකඩකාපු නැවේ ඉන්න බෑ මේ ජරාවෙන් අදම යන්න ඕනි කියලා වෙර ආරක්ෂකයත් හරි එහෙනම් අවදානම ඔයා ගන්න පරිස්සමින් කියලා ඉතින් නැවත් දැන් තොටුපලෙන් පිටත් වෙනවා ඒත් එක්කම නැව ඇතුළේ පුටුවක් උඩ වයසක මනුස්සේ නිදංගින්නවා පෙන්නනවා ඒක දැකලා නැවේ වැඩකර නර්ස් කෙනෙක් කැවිත් අහනවා ඔයාට මගේ උදව්වක් ඕනෙද කියලා එතකොටම ඒ මනුස්ස එක පාර නර්ස්ගේ අතින් අල්ලා කෑ ගහනවා අපි ඔක්කොම මැරෙයි කියලා මේ නර්ස්ගේ නම තමා ඇම්බ කියනවා ඔයා ඕක ගිය සතියෙත් කීවා මේ සතියෙත් කීවා ඒත් අපි තාම පණපිටින් කියලා එයාට බේත් වගේකුත් දීලා එතනින් යනවා අනි පැත්තෙන් අර ගර්ල්ව දැකලා පීට ගිහින් කතා කරනවා ඒ ගර්ල්ගේ නම තමා සෙලීන අහනවා ඔයා මොනාද මේක කරන්න කියලා ඇත්තටම පීට මේ නැවේ වැඩ කරන කෙනෙක් එහෙම්මම ඒ දෙන්න කතා කර ටිකක් කාලිකත කරනවා එහෙම අපිට පෙන්නනවා ජෝකර් ඇඳමක් ඇඳගත්ත කොල්ලෙක්ව ඒ කොල්ලා එතනේදි කවරි අමුතුලියට විසිල් කරන සද්දයක් ඇහිලා කවුද කියලා බලන්න යද්දී එයාගේ වෙස්මූුණ බිම වැටිලා තියෙනවා දැකලා ඒක ගන්න හදනවා එතකොටම ඒ වෙස්මූුණ යටින් එක පාර කකුල් දෙකක් කැවිත් එයා වපන්නන්න ගන්නවා ඒ සතා ඒ කොල්ලට ඇවිදගන්න බැරිවෙන්න කකුලට යකඩ කූරකින් ඇනලා බිම දානවා එහෙම්මම එතන තිබ පිළිම කෑල්ලකින් ඔළුවට ඇනලා එතනම ඉවරයක් කරලා දානවා ඉතින් මේ පැත්තෙම් ඇම්බ සෙලීනව හොයාගෙන ඇවිල්ලා එයාට පොතත් දෙනවා එක සෙලීනගේ අතින් වැටිලා එතන්ට එනකොට ඉතින් ඒකත් දීලා එතනින් යනකොට එතන බාතරුම් එක ඇතුළේ අර සතාර මරපු කොල්ලගේ අතත් තියාගෙන කන හැටි පෙන්නනවා ඒත් එක්කම නැවේ ඉන්න සිකුරුගෙන පෙන්නනවා එයාට එතන අමුත්තත් තියෙනව කියලා දැනිලා වටපිට බලබල ඉන්නකොට එක පාර අර මීය ඇවිල්ලා එහෙම් මෙහෙම් පැනපැන මීටියකින් ගහලා ඒ මනුස්සව බිමදානවා දැන් තමා අපිටත්තේ සතාව හරියට පෙන්නන්නේ විකෘතු වෙච්ච ලොකු මීයෙක් වගේ සතෙක් ඇඳුම් හිට ඇඳගෙන තමයි ඉන්නේ ඉතින් ඒ මනුස්සයා කෑගහන සද්දෙ සෙලීනට ඇහිලා එළියට බැලලා බලද්දි අර මනුස්සයව උස්සල මුහුද ගිල්ලෝනවා ඒක දැකලා සෙලිලා හයියෙන් කෑ ගහනකොට ඒ මීයා එතනින් පැනලා යනවා ඉතින් හැමෝම ඒ සද්දය ඇහිලා මොකක්දුනේ කියලා අහද්දි සෙලීන කියනවා කලෙසමකුයි තොප්පයකුයි දාපු අමුතු සතෙක් දැක්ක කියලා ඒත් කවුරුත් ඒක විශ්වාස කරන්නේ නැහැ ඉතින් සෙලීනට අසනීපයි කියලා හිතලා
ඇම්බ කියනවා මං ඔයාලට මොනා හරි අරන් එන්නම් ඔතනම ඉන්න කියලා. එහෙම අපිට පෙන්නනවා නැවේ කැප්ටන් අර වෙරළ ආරක්ෂකයට කතා කරලා කියනවා මීදුම ඇත්තටම දරුණුයි කියලා. ඒත් එතනින් එහා මුකුත් කියන්න වෙන්නේ නැහැ. මොකද රේඩියෝ එක පාරටම කැඩෙනවා. ඉතින් මොකද උනේ කියලා බලන්න යනකොට එතන තියෙන ෆොටෝ එකක් දැකලා නවතිනවා. ඒ ෆොටෝ එකේ අමුතු සතෙක් ඉන්නවා දැකලා ඒක බලන්න යනකොටම වීදුරුවෙන් පේනවා ඒ සතා යාගේ පිටිපස්ස ඉන්නවා කියලා. එක පාර හැරෙද්දිම ඒ මීයා කම්බියක් අරන් කැප්ටන්ගේ බෙල්ලට දාලා බෙල්ල කපලා වෙන් කරනවා. එතන මුළු කාමරෙම ලේ වලින් නෑවිලා යනවා. ඉතින් මේ මීයා කැප්ටන්ව මරලා නැව ගොඩබිම පැත්තට යන එක වළක්වලා නැව ආයේ මුහුද පැත්තට හරවලා එතනින් යනවා. ඒත් එක්කම සෙලීනා කිව්ව කතාව කියන්න නිලධාරියෙක් කැප්ටන් හොයාගෙන එනවා. එතකොට තමයි දකින්නේ කැප්ටන්ව කවුරු හරි මරලා දාලා කියලා. ඉතින් ඒක පීටර් සහ අනිත් නිලධාරිය තුන්දෙනාම දකිනවා. මේක ත්‍රස්තවාදී ප්‍රහාරයක් කියලා හිතාගෙන හමුදාවේ උදව්ව ගන්න කියලා කතා කරලා බැලුවත් වැඩක් වෙන්නේ නැහැ. ඒක මැෂින් එකක්වත් වැඩ කරගන්න බැරි වෙන්න ඒ සතා කඩලා දාලා තමයි ගිහින් තියෙන්නේ. ඉතින් කැප්ටන් කෙනෙක් නැති නිසා Tamante ඒ වගකීම ගන්න පුළුවන් කියලා එක නිලධාරියෙක් කියලා අනිත් දෙන්නට ගිහින් හැම කෙනෙක්ම පල්ලෑ තට්ටුවට එක්කන් ඇවිත් විස්තරේ පැහැදිලි කරලා කියන්න කියලා කියනවා. ඉතින් ඒ දෙන්නත් ගිහින් හැමෝම පල්ලෑ තට්ටුවට එක්කන් එනවා. ඒ අතරේ ඇම්බ දකිනවා පල්ලෑ ටික්ටොක් කර කර හිටපු කෙල්ලෝ දෙන්නෙක්ව උල් දෙකක් ඇනලා ඒ සතා මරලා දාන හැටි. ඉතින් ඇම්බ සෙලීනා පීට දෙන්න ගාවට ඇවිත් කියනවා ඔව් ඔයා කියපු දේ ඇත්ත. මාත් ඒක දැක්ක කියලා. ඉතින් පීට කියනවා එහෙනම් ඌ වෙන්නේ නැති කැප්ටන්වත් මැරුවේ කියලා. අපි අනිත් අයටත් ඒ ගැන කියන්න ඕනේ කියලා පල්ලෑ තට්ටුවට යනවා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. එයාලට ඒ කාමරය ඇතුළට යන්න බැරි වෙන්න අරමියා ඒක ඇතුලෙන් ලොක් කරලා. ඉතින් ඒකේ ඇතුලේ ඉන්න සහායක නිලධාරියා හැමෝටම කියනවා කැප්ටන් මැරිලා. අපිට ත්‍රස්තවාදී පහර දීමක් තියෙනවා කියලා. ලොකුම ප්‍රශ්නේ තමයි ඒගොල්ලොන්ගේ ගමන් මගත් විනාශ කරලාලු තියෙන්නේ. හරි ගමන් මග හොයාගන්න ඒගොල්ලන්ට කිසිම උපකරණයක්වත් නෑලු. ඉතින් ඒක අහලා මිනිස්සු බනිනවා ඔයාලා අපිට මොනවද කරන්න හදන්නේ කියලා. ඉතින් මේ සහායක නිලධාරියත් එතන ඉන්න හැමෝගෙම බය නැති වෙලා යන්න මොටිවේෂන් ස්පීක් එකක් දෙනවා. ඉතින් ඒක අහලා හැමෝම මොටිවේට් වෙලා කෑ ගහනවා අපි මේ මොකා වුණත් කමක් නැහැ අපි ඌ අල්ලගෙනම තමයි නවතින්නේ කියලා. ඉතින් එහෙම කියලා කට ගන්න හම්බුන්නේ නැහැ. ඒ සහායක නිලධාරියාගේ උගුර පසාරු කරන් යන්න ලීයා බස්සනවා. ඒක දැකලා හැමෝටම ෂොක් මේ මොකෙද්ද කියලා. ඉතින් හැමෝම එකතු වෙලා ඌව අල්ලන්න හදද්දි ඌ එතන තියෙන වතුර බටයක් අරන් හැමෝම නැවිලා යන්න වතුර අල්ලනවා. ඉතින් එතන තියෙන ඉලෙක්ට්‍රික් බෝඩ් එක කඩලා හැමෝටම කරන්ට් එක වද්දනවා. ඒක නවත්තන්න ඇතුළට එන්න හැදුවත් ඒ තුන් දෙනාට ඇතුළට එන්න වෙන්නේ නැහැ. ඉතින් එතන හිටිය හැමෝම වගේ කරන්ට් එක වැදිලා හැමෝම මැරිලා යනවා. ඒක බලලත් මේ තුන් දෙනා ඉක්මනට එතනින් පැනලා ගිහින් හැංගෙනවා. අනිත් පැත්තෙන් ඒ මීයා හැමෝම මරලා එතනින් යද්දි කවුරු හරි ඉන්න සුවඳක් දැනලා ගිහින් බලනවා. කරන්ට් එක වැදිලා එක ළමයෙක් ඉතුරු වෙලා හැංගිලා ඉන්නවා. ඒ පැත්තට තමයි අර මීයත් එන්නේ. ඉතින් ඒ ළමයාත් සද්ද කරන්නේ නැතුව එතන ඉන්නවා. මීයා ඇවිත් තියෙන්නේ ඒ ළමයා හොයාගෙන නෙවෙයි. එතන ගහලා තියෙන ඩොලර් 6. එතන ගහලා තියෙන ඩොලර් 6 ඩොලර් 9ට මාරු කරලා හිනාවකුත් දාගෙන එතනින් යනවා. ඒ අතරතුර තව බේරුණු මිනිස්සෙක් ඉඳලා ඒ ළමයෝ එතනින් එක්කන් යනවා. එහෙමම යද්දි මෙයාලා තුන් දෙනාවත් හම්බෙලා පස් දෙනාම කාගෙන් හරි උදව්වක් ගන්න කියලා හිතන් කැප්ටන් ඉන්න රූම් එකට යනවා. අනිත් පැත්තෙන් අලුත් කැප්ටන් කරන්ට් එක ඕපන් වුණ නිසා ඒක හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් එතන ඉන්නේ එයාගේ සහායකයා කියලා හිතාගෙන මිටිය ඉල්ලනවා. ඒත් මිටිය විනුවට දෙන්නේ වෙන වෙන ඒවා. කැප්ටන්ට හොඳටම තරහ ගිහින් බැන බැන එළියට එද්දිම අර සතා උඩේ ඉඳන් ටීවී එක මූණට අතෑරලා එයාවත් එතනම ඩවුන් දානවා. අර පස් දෙනා කැප්ටන්ගේ රූම් එකට එනවා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. අර උපකරණ ඔක්කොම ටික අර සතා කඩලා දාලා තමයි තියෙන්නේ. ඉතින් මොනා හරි කරගන්න පුළුවන්ද කියලා එහෙම බලනකොට එයාලා දකිනවා අර වයසක මිනිස්සයා එතන වැටිලා ඉන්නවා. ඉතින් ඇම්බර් අහනවා ඔයා කිව්වා නේද මේක සාපලත් නැවක් කියලා. ඇයි එහෙම කියන්නේ කියලා එයාගෙන් අහනවා. ඇත්තටම මේ වයසක මිනිස්සයා මේ නැවේ 1960 ඉඳන් සේවය කරලා දැන් විශ්‍රාමයේ ගිහින් තමයි ඉන්නේ. ඉතින් මේ මිනිස්සයා අර මීයා ඉන්න ෆොටෝ එකක් දීලා කියනවා
ඒ දවස්වල හිටියලු වෝල්ටර් කියලා නමක් තියෙන මුහුදත් තරම් කාරුණික හිතක් තියෙන කැප්ටන් කෙනෙක්. එයාට මේ සතාව හම්බ වෙලා තියෙන්නේ මේ නැවේදිම තමයිලු. විලි තමයි එයාගේ නම. කිසිම සතෙක්ට සමාන නැති විද්‍යාඥයන්ගේ පරීක්ෂණය. විද්‍යාඥයෝ එයාව ළමයින්ව ආකර්ෂණය කරගන්න තමයි හදලා තියෙන්නේ. ඒත් ඒක සාර්ථක වෙලා නැතුව තමයි එයාව එහෙම බඩු කාමරයකට දාලා තිබිලා තියෙන්නේ. ඉතින් වෝල්ටර් එයාව නිදහස් කරලා විලි එයාගේ හොඳම යාළුවා වෙලා එයාගේ නිදහස, එයාගේ ගරුත්වය සහ එයාට අරමුණක් පවා දීලා ඒ දවසක් ලොකු ඛේදවාචකයක් වෙලා විලි නැති වෙලා. ඉතින් හැමෝම හිතලා තියෙන්නේ ඒක බොරු ජනප්‍රවාදයක් කියලා. වෝල්ටර් හිතින් මවාගත්ත මනක්කල්පිතයක් කියලා තමයි මිනිස්සු හිතලා තියෙන්නේ. ඉතින් සෙලීන අහනවා ඒ නැවමද මේ කියලා. ඔව්, කාලෙන් කාලට මේ වගේ කැඩුණු කොටස් ඉවත් කර ප්‍රතිචක්‍රීකරණය කරනවා සල්ලි ඉතුරු කරගන්න. අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා නැවේ සහයට ඉන්න මිනිස්සෙක් ටෝච් එකක් අරන් කැප්ටන්ව හොයාගෙන යනවා. එහෙම යනකොට එතන තියෙන බටයකින් ඇසිඩ් දුමක් වගේ ඇවිත් අර මිනිස්සයාගේ මූණේ මස් ටික ඔක්කොම වගේ දී වෙලා යනවා. විලි ඒකත් බලන් ඒ මිනිස්සයාට නියනකින් ඇනලා ඒ මිනිස්සයවත් එතනම ඩවුන් දානවා. ඉතින් මේ සෙට් එකත් කතා වෙනවා ඊළඟට මොනවද කරන්න කියලා. එක්කෙනෙක් කියනවා අපි මේ නැවෙන් පැනලා පීනමුයි කියලා. ඒත් වැඩක් වෙන්නේ නෑලු. වතුර සීතල නිසා විනාඩි 5ක් යනත් කලින් ගල් වෙලා මැරෙයිලු. ඇම්බර් කියනවා ඔයාලා දන්නවද මේ ළමයා කවුද කියලා? මේ ළමයා තමයි නගරාධිපතිතුමාගේ පුතා. එයා පරක්කු නිසා සෙවීමේ කණ්ඩායම අනිවාර්යෙන් එවයි කියලා කියනවා. ඉතින් පීට් කියනවා එහෙනම් හරි ඒගොල්ලෝ ලං වුණ ගමන් අපි සංඥා කරලා උදව් ඉල්ලමුයි කියලා. එහෙම කියනවත් එක්කම එතන ලයිට් යනවා. ඉතින් පීට් කියනවා අපි සංඥා කරන ප්ලේයර්ස් ටික ගන්න ගියාම මට මේ ලයිට් ටික හදාගන්න පුළුවන් වෙයි කියලා. එහෙම කට්ටිය පල්ලෙහා තට්ටුවට බහිනවා. ඉතින් පීට් මහත මිනිහයටයි ළමයටයි එයත් එක්ක ලයිට් හදන්න එන්න කියලා සෙලීනටයි ඇම්බර්ටයි සංඥා කරන්න ඕන ප්ලේයර්ස් ටික ගේන්න කියලා කියනවා. එහෙමම එතන තියෙන බූට් දෙකක් අරගෙන සෙලීනට දීලා කියනවා මේක විශේෂ නම් නැහැ මං දන්නවා. ඒත් මේක ඔයාට ඕනේ වෙයි කියලා. එයාගෙන් උදව්වක් ඉල්ලනවා. පල්ලෙහා මැරෙන්න එපා. ආයේ එන්න කියලා. දෙන්නට දෙන්න පොඩ්ඩක් කැමැත්තෙන් වගේ ඉන්නේ. ඉතින් එහෙම කියනවත් එක්කම දෙන්න කිස් කරලා පොඩ්ඩක් රොමෑන්ස් වෙනවා. ඉතින් සෙලීනා හරි කැප්ටන් කියලා hina වෙලා එතනින් යනවා. පීට 3 දෙනා පල්ලෙහා එන්ජින් කාමරේට ගිහින් ඉද්දි එතන කවුරු හරි ඉන්න සද්දයක් ඇහිලා බලනකොට අර මුල් සීන් එකේ හිටිය ගෑනු කෙනා තාම පණ පිටින් ඉන්නවා. ඉතින් පීට් අහනවා ඔයා තාම පණ පිටින් ඉන්නවද? ඔව් පීට් මං තාම පණ පිටින් ඉන්නවා. පස්සේ විස්තරේ කියන්නම්කෝ කියලා එයාවත් එක්කම එන්ජින් කාමරේට යනවා. අනිත් පැත්තෙන් සෙලීනයි ඇම්බරි ප්ලේයර්ස් ටික ගන්න හොය යනකොට එකපාර විලි ඇවිත් අර මරපු මිනිස්සුන්ගේ කන් ඉගුතු කරලා මල් පොකුරක් හදාගෙන ඇවිත් අපේ සෙලීනට දීලා හාදුවක් දෙන්න හදනවා. ඒක දැකලා ඇම්බර් නියනක් අරන් විලිගේ ඇහැට අනිනවා. ඒත් එක්කම විලිත් ඇහත් අල්ලන් එතනින් පැනලා යනවා. ඔයා ඒක හරියටම ඇහැට ඇන්න කියලා දැන් අපි ප්ලේයර්ස් ටිකත් අරන් මෙතනින් යමුයි කියලා බලනකොට පෙට්ටියේ ප්ලේයර්ස් නැහැ. දැන් අපිට බේරෙන්න වෙන ක්‍රමයක් හොයාගන්න වෙනවා කියලා ඇම්බර් කියනවා. අපේ සෙලීනා කියනවා මට මේකෙන් බේරෙන්න පුළුවන් වුණොත් ඉස්සෙල්ලම තියෙන ෆ්ලයිට් එකේ නැගලා මේ ජරා රටෙන් යනවා කියලා. උඩට යනවා. එන්ජින් කාමරේ පීටුයි දෙන්න එන්ජින් එක හදන්න බල ඉන්නකොට අර ගෑනු කෙනා බිලි වගේ කන් දෙකක් දාගෙන එතනට එනවා. ඇත්තටම මෙයා වේදා මරලා නැහැ. ඒ වෙනුවට දෙන්න එකට තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මෙයා කියනවා මේක කැප්ටන් විලිගේ නැව. ඔහෙලත් මේ නැවත් එක්කම ගිලෙන්න ඕනේ කියලා. කියනවත් එක්කම එයා ළඟ තියෙන ප්ලේයර්ස් ටිකක් පෙන්නනවා. මෙයා තමයි අතනින් ප්ලේයර්ස් ටිකත් හොරකම් කරලා තියෙන්නේ. ඉතින් ඒකත් කියලා පීටර්ට ගහනවා. ඒත් එක්කම එතන උඩ විලි ඉන්නවා දැකලා කැප්ටන් විලි මං ඔයා කිව්ව හැමදේම කරා කියලා කිව්වත් විලි හුඟක් තරහින් ඉන්නේ. ඇහැට ඇනලා තියෙන නියනත් ගලවලා දාලා ගෑනු කෙනාගේ ඇඟට පැනලා කාගෙන යනවා. අර මහත මිනිස්සයා එතන තියෙන ප්ලේයර්ස් එකක් අරගෙන හේයි චීස් කියපන් අපතයක් කියලා ඒකෙන් එන්ජිමට වැඩි තියලා එතන විනාශ කරලා දානවා. ඒ පිපිරීමට ඒ මිනිස්සත් එතනම මැරෙනවා. පීටුයි පොඩි ළමයයි පොඩි කාමරයක් වගේ තැනක හිර වෙනවා.
ඒ කාම්බරේ ටිකෙන් ටික වතුරෙන් පිරෙන්න ගන්නවත් එක්කම අර දෙන්න කොහොමරි කරලා එතන වැටිලා තියෙන කෑලි බෑලි ටික අයින් කරන්න හැදුවත් ඒවා සෑහෙන්ට බරයි. ඒත් එක්කම පීටර්ගේ කකුල විලි හපද්දි තමා දැනගන්නේ විලිත් එතන හිර වෙලා ඉන්නවා කියලා. ඉතින් පීට ඉක්මට ළමයා උඩට දීලා විලිත් එක ගහගන්න ඒත් වැඩක් වෙන්නේ නැහැ. විලි එකපාර පිටිපස්සෙන් ඇවිත් පීට්ගේ බෙල්ල හපලා පීට්ව එතනම ඩවුන් දානවා. ඒක බලලා සෙලීනටත් හැඬෙනවා. දැන් ඕක ගැන හිතන්න එපා. එයා හොඳ නායකයෙක් වගේ හැසිරුණා. අපි දැන් නැවේ ඉහළම තැනට යන් කියලා කට්ටියම උඩට යනවා. ඉතින් මෙයාලා කල්පනා කරනවා ඇයි විලි මෙහෙම මිනිස්සු මරන්නේ? එයාලගේ පස්සෙන් එන්නේ කියලා. ඉතින් පොඩි ළමයා අර ෆොටෝ එක අරන් සෙලීනට දෙනවා. ඒක සෙලීනත් බලනවා. ඒත් ඒකේ කොටසක් නැමිලා තමයි තියෙන්නේ. නමලා තියෙන කොටස දිගාරලා බැලුවම තමයි එයාලා දැනගන්නේ ඇත්තටම විලි වගේ එක්කෙනෙක් නෙවෙයි ඉඳලා තියෙන්නේ. එයාගේ වර්ගෙම ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් එයාට ඉඳලා කියලා. ඉතින් ඒ ගෑනු විලි ඇඳන් ඉඳපු ඇඳුම සෙලීනගේ බෑග් එක මහලා තියෙන රෙද්දටම සමාන රෙද්දකින් තමයි මහලා තියෙන්නේ. ඉතින් ඒකයි විලි සෙලීනට මුකුත් කරන්නේ නැතුව අර වගේ මල් හදලා හාදු දෙන්න හදලා තියෙන්නේ. ඉතින් සෙලීනත් එක තේරුම් අරන් මට ප්ලෑන් එකක් තියෙනවා කියලා ඇදුවම් මහන්න ගන්නවා. ඉතින් පොඩි ළමයි ඇම්බයි දෙන්නම එයාලව හොයාගන්න එන නැව දැකලා කෑ ගහන්න ගන්නවා. ඒක දැකලා ඒ නැවත් එයාලා ඉන්න දිහාට එනවා. ඒක විලිත් බලන් ඉඳලා තරයින් කෑ ගහගෙන පිහකුත් අරගෙන ඇම්බත් එක ගහගන්නවා. අන්තිමේටම ඇම්බර් මැරෙන්න යනකොටම හායි මගේ පැටියෝ කියාගෙන සෙලීන එනවා. ඇත්තටම සෙලීන එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේ ඇඳුමක් තමයි මහලා තියෙන්නේ. ඉතින් ඒක දැකලා විලිත් එනවා. විලි ලං වෙනකොටම සෙලීන ලොකු මිඩියකින් විලිට ගහනවා. පළවෙනි පාර වැදුනා. හැබැයි දෙවෙනි පාර නම් ගහන්න වෙන්නේ නැහැ. විලි එතනින් පැනලා දුවනවා. සෙලීනා ඉක්මන් කරලා ඇම්බර් ගාවට ගිහින් කතා කරනවා. ඉක්මනට නැගිටින්න කියලා. ඒත් එක්කම විලි අර පොඩි ළමයා අල්ලන් නැවෙන් පල්ලහැට තල්ලු කරලා දානවා. ඒක සෙලීන දැකලා ළමයා බේරගන්න කියලා යද්දී කකුල් දෙක පැටලලා නැවෙන් එළියට වැටෙන්න හදනවා. විලිත් යකඩ පොල්ලක් කරන් ඇවිත් සෙලීනට ගහන්න කියලා හැදුවත් විලිට හිත දෙන්නේ නැහැ. මොකද එයාගේ ගෑනු ළමයා නැවෙන් වැටිලා තමයි නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් මතක් වෙනවා. අන්තිමේටම විලි හිත හදාගෙන සෙලීනට ඒ පොල්ල දෙනවා අල්ලගෙන උඩට එන්න කියලා. ඉතින් සෙලීනත් උඩට එනවා. විලි එහෙම්මම hina වෙලා මලක් දෙද්දිම ඇම්බර් ඇවිත් කෑ ගන්නවා. එතකොටම විලි අනිත් පැත්ත හැරිලා බලනවත් එක්කම සෙලීන ඔළුවේ ගහලා තිබුණු කතුරක් අරගෙන විලිගේ ඔළුව හිල් වෙලා යන්නම ඇනලා මරලා දානවා. එතනින් විලිගේ කතාවත් ඉවර වෙලා ඒගොල්ලොම නේවියකින් ඇවිත් බේරගෙන යනවා. ඉතින් අර පොඩි ළමයාත් එතනින් වැටුණට ගිල්ලා නැහැ. නේවියකින් ආපු නිසා ඉක්මනට බේරගෙන. ඉතින් ඒ ළමයාගේ තාත්තත් එයාලට ස්තුති කරලා එතනින් යනවා. මෙතනින් මේ කතාව ඉවර වෙනවා. ඉතින් ගයිස් මේ කතාව ගැන මොකද හිතෙන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා රිව්යු එක හොඳ නම් ලයික් එකකුත් දාලා channel එක subscribe කරලා help එකක් දෙන්න. එහෙනම් යාළුවේ අපි ඊළඟ රිව්යුවෙන් ආයි ඉක්මනට හම්බෙමු. මං ඔයාලගේ vocal tone